අයිබෝන් අද අපි කෙටියෙන් බලන්න යන්නේ මේ පැන්තරා කියන ඝන නාමය කොහොමද හැදුනේ කියලා. පැන්තරා කියන ඝන නාමයට තවත් නමක් භාවිතා වෙනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී බිග් කැට් කියලා. මෙතනින් තමයි මේ ප්‍රශ්න ගොඩක් පැන නගින්නේ. බිග් කැට් කියවම ලොකු පූස් වර්ග කියලා. එතකොට සමහර වෙලාවට කවුද මේකට ඉන්න සමාජිකයෝ කියලා. සාමාජිකයෝ පස් දෙනා ඇත්තම කියනවා නම් පැන්තරා ලියෝ සිංහයා, පැන්තරා ටයිග්‍රිස් වියාග්‍රා, පැන්තරා පාඩුස් කොටියා, පැන්තරා ඔන්කා ජැගුවර්, පැන්තරා උන්සිය ස්නෝ ලෙපඩ් නැත්නම් හිම කොටියා. දැන් මෙයාලා මෙහෙම එක වර්ගීකරණයට ලක් කරන්න හේතු ගොඩක් තියෙනවා. මම ඒ සම්පූර්ණ ඉතිහාසයම යන්නේ නැහැ. නමුත් ප්‍රධාන කාරණාවක් තමයි මේ හයොයිඩ් බෝන් කියලා එකක් තියෙනවා. හයොයිඩ් බෝන්, හයොයිඩ් අස්තිය, දිව අග සහ බෙල්ල මුල අපිටත් තියෙනවා ඒක. ඒක මහා ලොකු විශේෂ දෙයක් නෙමෙයි. නමුත් මේ කියන ගණේ සමාජිකයන්ගේ මේ හයොයිඩ් බෝන් එක 100%ක් ඝන තත්ත්වේ නැහැ. එතකොට ඒක කම්පනයට ලක් වෙන්න පුළුවන්. එයාලට ගෙරවීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගෙරවීම කරන්න පුළුවන් සිංහයා, ව්‍යාග්‍රයා, කොටියා සහ ජැගුවර් කියන හතර දෙනා විතරයි. දැන් මම කිව්වා කලින් සමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා කියලා. මම මෙතනින් නම් කරේ හතර දෙනයි. එතකොට හිම කොටියා නැත්නම් ස්නෝ ලෙපර්ඩ්ට ගෙරවීමේ හැකියාව නැහැ. දැන් අලුත්ම තියෙන තත්ත්ව අනුව යම්කිසි කසාබහක් ලක් වෙනවා මෙයාලව වෙනම ජීනස් එකකට, උන්සියා කියන ජීනස් එකකට වර්ගීකරණය කරන්න ඕනේ කියලා. ඒ හින්දා දැනට තියෙන අලුත්ම තත්ත්වය අනුව පැන්තරා ජීනස් එක, පැන්තරා ඝන නාමයට අයිති සමාජිකයන් සලකා බලන්නේ මේ ක්‍රේනියම් ස්ට්‍රක්චර්, හිස් කබලේ හැඩය අනුව. උදාහරණයක් වශයෙන් මේ ඉස්සරහා කොටස එක්කෝ පැතලි නැත්නම් අවතල හැඩයක් ගන්න. ඒ වගේ ගොඩාක් තව තියෙනවා මේ හිස් කබලේ හැඩය අනුව මෙයාලා වර්ගීකරණය කරද්දී අපි බලමු ඉදිරි වීඩියෝ එකදී අයි මේ චීටා සහ පූමා කියන සත්වයන් මේ කණ්ඩායමට අයිති නොවන්නේ කියලා. මොකද මම මාත් එක්ක යන සංචාරකයන් පවා අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඒකයි ඉතින් ඉස්සරහ වීඩියෝ එකට තව වීඩියෝ එකකට අපි ඒක සලකලා බලමු. අදට මෙච්චරයි. බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට. ආයුබෝවන්.